මේකේ මොනවද තියෙන්නේ කියලා මම අහන්න කැමතියි. වේලිච්ච නිරුත්තර දෙක අප මල් හාසියක් අඟුරු කෑල්ල ඒ වගේ එකක් දාලා කොට්ටනියක් හදාගන්නවා. ඒක අපි නිදට දාලා නිදට ඉඳලා අපි නිදින් වතුර කලයක් අරගෙන ඒක සුදු රෙදි කඩකින් බැඳලා ඊළඟ අවුරුද්ද වෙනකම් අපි ඒක තියාගන්නවා. ඒකේ විශ්වාසයක් තියෙනවා වතුර කලේ වතුර ටික අඩුවෙන් නැතුව තිබුණොත් අපිට ඒ අවුරුද්ද සුබයි කියලා. ඒ වගේම වතුර කලේ වතුර චුට්ටක් හෙල්ලිලා හරි අඩු වෙලා හරි තිබ්බොත් අපිට පොඩි කරදර ටිකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා අපේ විශ්වාසයක් තියෙනවා. ඔව්. එහෙනම් බලමු අපි නිදත් එක්ක දනදනු. ගමට දේශයේ නව අවුරුදු සාමයේ රැව් පිළි රැව් හඬ දිදී මල් පුලකින් සැරසිති ගමින් ගමට දේශයේ